ආයුබෝවන් සෙනෙහස් නිම්නයක් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවේ පෙර පාසල් ගුරු වෘත්තියේ සිටින සහ ඩිප්ලෝමා පාඨමාලා ඒ වගේම NVQ පාඨමාලා හදාරන අපේ ආදරණීය දුවලා හැමෝටම ගොඩක් වැදගත් වෙන පාඩමක් තමයි අද අරගෙන ආවේ. ඉතින් ඉගෙනුම් ඉගැන්වීම් ද්‍රව්‍ය සංවර්ධනය කියන පාඩමට මොඩියුල් එකට අදාළව අනිවාර්යෙන්ම අපිට දැනගන්න ඕනේ සහ විභාගවල හුඟක් වෙලාවට අපෙන් ප්‍රශ්න අහන තැනක් තමයි මේ එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් හේතුව කියලා කියන්නේ. ඉතින් ගුරුවරියක් විදිහට විශේෂයෙන් පෙර පාසල් ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරුන්ට අනිවාර්යෙන්ම දරුවන්ට පාඩමක් ඉගැන්වීමේදී අපි ගාව තිබිය යුතුම දෙයක් තමයි ඉගෙනුම් ආධාරක නැත්නම් ගුරු උපකරණ ටීචින් ඒඩ්ස් කියලා අපි කියන්නේ. එහෙනම් ගුරු උපකරණයක් හදාගන්න එක ගුරු උපකරණයක් නිවැරදිව සකස් කරගෙන යොදා ගන්න එක ඒ පිළිබඳව දැනුමක් තියෙන එක ගුරුවරියක්ට ඉතාම වැදගත් වෙනවා. ඉතින් එහෙනම් ඒ ආශ්‍රයෙන් බලද්දී මේ එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් හේතුව ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන එක ගොඩක් වැදගත්. ඉතින් අද මූලික කොටස් ටික මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් හේතුව සම්බන්ධව. ඉතින් ඔහු ප්‍රධාන වශයෙන්ම මේ අත්දැකීම් හේතුවක් ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයක් වගේ. ඉතින් මේක ප්‍රධාන කොටස් තුනකින් ඔහු කතා කරනවා. ක්‍රියාකාරී අත්දැකීම්, ප්‍රතිමාරූපී අත්දැකීම් සහ සංකේතාත්මක අත්දැකීම්. ඉතින් මේ ප්‍රධාන කොටස් තුනෙන් ඔහු හඳුන්වා දෙන්නේ අපේ දරුවෝ ඉගෙනුම් අත්දැකීම් කොයිතරම් ප්‍රබලතාවයකින් ලබා ගන්නවාද කියන එක තමයි මේ කොටස් තුනෙන් ඔහු හඳුන්වලා දෙන්නේ. ඉතින් ඒ මොන ප්‍රබලතාවයෙන්ද දරුවෝ මේ අත්දැකීම් ලබා ගන්න කියන එක තමයි එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් හේතුවෙන් නිරූපණය වෙන්නේ. හරි. අපි මුලින්ම මේ විදිහට සාකච්ඡා කරමු. වාචික සංකේත. මේ කේතුවේ උඩින්ම තියෙන වාචික සංකේත. හැබැයි ඔයාලට පේනවා ඇති මේ කේතුව ත්‍රිකෝණයක් විදිහට තියෙද්දි කේතුවේ විශාලත්වය පහළට යන්න වැඩි වෙනවා. පහළට යන්න කේතුවේ විශාලත්වය වැඩි. ඒ වගේම ටික උඩට යන්න කේතුවේ විශාලත්වය අඩු වෙනවා, සිහින් වෙනවා. එහෙනම් මේ විදිහට කේතුවක් ආශ්‍රයෙන් එයා මේ අත්දැකීම් වල ප්‍රබලතාවය නිරූපණය කරන්න හේතුව තමයි ටික උඩට යන්න කේතුවේ ප්‍රමාණය කුඩා වෙනවා, සිහින් වෙනවා කියන එකෙන් ඔහු අදහස් කරනවා. උඩට යන්න මේ සඳහන් කරලා තියෙන අත්දැකීම් වල ප්‍රබලතාවය අඩුයි කියන එක. එහෙනම් මේ වාචික සංකේත, දෘශ්‍ය සංකේත වගේ ඉහළින්ම පිළිදලා තියෙන අත්දැකීම් වර්ගවල අත්දැකීම් ප්‍රබලතාවය අඩුයි. පහළට යන්න තමයි අත්දැකීම් වල ප්‍රබලතාවය වැඩි වෙන්නේ. ඒකයි කේතුවේ ප්‍රමාණය පහළට යද්දී විශාලත්වයෙන් වැඩි වෙන්නේ. එහෙනම් ඍජුඵලදායී අත්දැකීම් කියන එකේ තමයි උපරිම කියන්නේ වැඩිම අත්දැකීම් ප්‍රබලතාවයක් තියෙනවා කියලා ඔහු කියන්නේ. ඉතින් මේක අපි තවදුරටත් කතා කරද්දී තවදුරටත් පැහැදිලි වෙයි. හරි. අපි මුලින්ම බලනවා දැන් මෙතන සඳහන් කරලා තියෙන්නේ ඒ විදිහටම අත්දැකීම් කොච්චර ප්‍රබලතාවයකින්ද දරුවන්ට ලැබෙන්නේ කියන එක. අපි උගන්වන හැම විදිහකින්ම දරුවන්ට එක හා සමානව අත්දැකීම් ලැබෙන්නේ නැහැ. අත්දැකීම් එයාට ලබා ගන්න, ගොඩනගා ගන්න, එයාට තහවුරු කරගන්න, අවබෝධයට ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් අපි නිකන් එයාලා නිකන් කියවලා දෙයක් ඉගෙන ගත්තොත් පාඩම් කරගත්තොත් ඒකෙන් එයාට 10%ක විතර ප්‍රමාණයක් තමයි එයාගේ ඔළුව රැඳෙන්නේ. ඒ වගේම ඇහුම්කන් දීමෙන් ඇසීමෙන් විතරක් නම් 20%ක් ඊළඟට දැකීමෙන් එක්කනම් 30%ක් සාකච්ඡා මාර්ගය ඊළඟට පැට්‍රිස් කරද්දී ඒ වගේම හැම දෙයක්ම වගේ එකතුවෙන් කරද්දී තමයි හුඟක් වෙලාවට වැඩි අත්දැකීම් ප්‍රබලතාවයක් දරුවෙක්ට අපිට දෙන්න හැකියාව ලැබෙන්නේ. කියවීමෙන් 10%යි, ශ්‍රවණයෙන් 20%යි, බැලීමෙන් 30%යි. බැලීමෙන් සහ ශ්‍රවණය කියන දෙකම පාවිච්චි කරලා අපි දරුවන්ට උගන්වනවා නම් 50%ක ඉගෙනුම් අත්දැකීම් ප්‍රබලතාවයක් වගේම සියලුම ඉන්ද්‍රියන් පාවිච්චි කරනවා නම් 90%ක විතර අත්දැකීම් ප්‍රමාණයක් දරුවට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ එඩ්ගාර් ඩේල්ගේ අත්දැකීම් කේතුවට අපි ආයෙත් යමු. ඒකේ ඔයාලට මතක ඇති මුලින්ම අපි කිව්වා උඩින්ම තියනවා කියලා කේතුවේ වාචික සංකේත මෙන්න මෙතන.
මම නැවත පෙන්නන්නම්. මෙන්න මෙතන උඩින්ම තියෙනවා වාචික සංකේත. ඉතින් වාචික සංකේත සහ දෘශ්‍ය සංකේත කියන දෙක තමයි සංකේතාත්මක අත්දැකීම් කියන කොටසට අදාළ වෙන්නේ. අපි බලමු වාචික සංකේත කියන්නේ මොකක්ද කියලා. වාචික කියලා කියන්නේ වචන. ඉතින් අපිට වචන වලින් විෂය කරුණු පැහැදිලි කිරීම තමයි මේ වාචික සංකේත වලින් අදහස් කරන්නේ. අපි උදාහරණයකට ගත්තොත් අපි දරුවන්ට උගන්වන්නේ අලියා ගැන නම් ඉතින් ඒ අලියා ගැන අපි උගන්වද්දී දරුවන්ට අපිට පුළුවන් කිසිම රූපයක්, පින්තූර, හඬවල් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැතුව නිකන් විස්තරාත්මකව ලෙක්චර් එකක් කරනවා වගේ පුතේ මේ ඉන්නේ ඔයාලා අලිය දැකලා තියෙනව නේද? ගොඩක් විශාල සතෙක් කකුල් 4ක් තියෙනවා. ලොකු කන් දෙකක් තියෙනවා කියලා අපිට නිකන් කටින් විස්තර කරලා කියලා දීම. ඒක තමයි වාචික සංකේත වලින් අපි අදහස් කරන්නේ. හුඟක් වෙලාවට අපි පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ඉගෙනීම් කටයුතු වලදී මේ ක්‍රමය යොදාගන්නේ නැති තරම්. එහෙමත් නැත්නම් අපිට ගීතයක් නිකං ගායනා කරන එකත් මේකට ගන්න පුළුවන් වාචික සංකේත වලට. ඉතින් මේ ඉගැන්වීම් ක්‍රමය තමයි අපි කියන්නේ වාචික සංකේත යොදාගෙන උගන්වනවා කියලා. ඉතින් එහෙනම් දරුවෙක්ට ඉගෙනුම් අත්දැකීම් ලබලා දෙද්දී ඉගෙනුම් අත්දැකීම් ප්‍රබලතාවයේ ඉතාම අඩුම ක්‍රමය තමයි වාචික සංකේත කියලා කියන්නේ. ඊළඟ එක දෘශ්‍ය සංකේත. දෘශ්‍ය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි අතින් අඳින හෝ ඡායාරූපගත කරන ලද චිත්‍ර දෘශ්‍ය සංකේත වලට අදාළ වෙන්නේ නැහැ. අපි දන්නවනේ අපි පාරේ යද්දී පාර පනින්න, මෙතනින් වාහනේ හරවන්න කියලා සිම්බල් තියෙන්නේ. නේද? අන්නේ සිම්බල් එහෙම නැත්නම් සංකේත තමයි දෘශ්‍ය සංකේත වලට අදාළ වෙන්නේ. එතකොට මෙන්න මේ දෘශ්‍ය සංකේත වල අපි අදහස් කරොත් අර අලියාගේ කතන්දරය අරගෙනම අලියාගේ පින්තූරයක් පෙන්වන එක නෙවෙයි. අලියාව අපි මාක පෙන් එකක් හරි එහෙම නැත්නම් හුණු කූරක් හරි අරන් බෝඩ් එකේ අඳිනවා. කටුවට කටු සටහනක් විදියට අඳිනවා. ඉතින් අන්න ඒක තමයි දෘශ්‍ය සංකේත කියලා අපි අදහස් කරන්නේ. එතකොට දැන් මේ දෙක සංසන්දනය කරලා බැලුවොත් එහෙම දැන් අර වගුවේ නැත්තම් අර කේතුවෙත් ඉහළින්ම තිබ්බේ වාචික සංකේත ඊළඟට දෘශ්‍ය සංකේත. ඉතින් ඔයාලට දැන් තේරෙනවා උඩින්ම තිබ්බ වාචික සංකේත වලට වඩා ඒ කියන්නේ අපි අලියා ගැන නිකම් විස්තර කරලා කියලා දෙනවට වඩා අඩුම ගානේ කටු සටහනක් ඇඳලා හරි සංකේතාත්මකව හරි දරුවන්ට උගන්වද්දී ඉගෙනුම් ප්‍රබලතාවය වැඩි කියන එක. එහෙනම් නිකම් වචනයෙන් වාචික සංකේත වලට වඩා දෘශ්‍ය සංකේත වල දරුවන්ට වැඩි අත්දැකීම් ප්‍රබලතාවයකින් දෙයක් ග්‍රහණය කරගන්න හැකියාව තියෙනවා කියන එක ඔයාලට තේරෙනවා ඇති. එහෙනම් මේ සංකේතාත්මක අත්දැකීම් කියන කොටසට අදාළ, කියන්නේ පළවෙනි මෙන්න මේ සංකේතාත්මක අත්දැකීම් කියන කොටසට අදාළව උඩින්ම පිළිටන වාචික සංකේත වලට වඩා දෘශ්‍ය සංකේත වල අත්දැකීම් ප්‍රබලතාවය වැඩි වෙනවා. තව උදාහරණයක් මම කියලම මේ කොටස ඉවර කරන්නම්. දැන් අපි හිතමු අපි මල් ගැන කියලා දෙනවා. මල් තමයි පාඩම දරුවන්ට කියලා දෙන්න තියෙන. ඉතින් මම දරුවන්ට නිකන් මල් ගැන විස්තර කරලා කියලා දෙනවා. පුතේ ඔයාලා මල් දැකලා තියෙනවා නේද? මල් ගොඩාක් ලස්සනයි හැමතැනම වගේ මල් පිපිලා තියෙනවා ගස්වල, වැල්වල, ඒ වගේම ගොඩාක් උස ගස්වලත් මල් ලස්සන මල් පිපිලා තියෙනවා. එක එක විදිහේ මල් තියෙනවා ඔයාලා දැකලා ඇති කියලා මම කිසිම රූපයක් පෙන්වන්නේ නැතුව එයාලට නිකන් මල් ගැන කියලා දෙනවා. විස්තර කරලා කියලා දෙනවා. ඉතින් ඒ වාචික සංකේත. හැබැයි මට පුළුවන් එයාලට මලක රූපයක් කටු සටහනක් විදිහට බ්ලැක් බෝඩ් එකේ එහෙම නැත්නම් වයිට් බෝඩ් එකේ ඇඳලා පුතේ මේ තියෙන්නේ මලක්. ඔයාලා මේ වගේ මල් දැකලා ඇති. ඔයාලගේ ගෙවල් වලත් ඇති කියලා ඔන්න මම මේ විදිහට පාඩම පටන් අරන් කියලා දෙනවා. ඉතින් අර මුලින් කිව්ව වාචික සංකේත කියන ක්‍රමයට වඩා දෘශ්‍ය සංකේත කියන ක්‍රමයෙන් දරුවන්ට වැඩියෙන් මේක මලක් තමයි මෙන්න මේ මල කියන එක ගැන අවබෝධයක් දරුවන්ට ලැබෙනවා. ඉතින් අර අලියාගේ උදාහරණය ගොඩක් හොඳට ඒකට ගැලපෙනවා. මොකද අලියා කියන සත්වයා දැකලා තියෙන දරුවොත් අපේ පෙර පාසල්වල ඉන්න පුළුවන්. සමහර විට දැකලා නැති දරුවොත් ඉන්න පුළුවන්. සමහර විට දැකලා තිබ්බත් ආයේ අලියා කියන නමින්
ඒ සතාව මතක නැති දරුවොත් ඉන්න පුළුවන්. ඉතින් අපි වාචික සංකේත වලින් නිකම් මුකුත් රූප පෙන්වන්නේ නැතුව නිකම් විස්තර කරොත් දරුවට ඒ කවුද කියන එක එකපාරටම රූපය මවා ගන්න හැකියාවක් නැති දරුවොත් පන්තියේ ඉන්න පුළුවන්. හැබැයි අපි කටුවට හරි එයාව ඇඳලා පෙන්නුවොත් මේ ඉන්නේ මෙයා ගැන තමයි ටීචර් කියන්නේ. මම මෙතනදි මෙයාව දැකලා තියෙනවනේ කියලා හරි මතකයට නැගෙනවා. එහෙනම් ඔන්න ඔයාලට තේරෙනවා ඇති අපි දරුවන්ට උගන්වද්දී අපිට විවිධ ක්‍රම ඕන තරම් තියෙනවා උගන්වන්න තෝරගන්න පුළුවන්. හැබැයි ඒ හැම ක්‍රමයකින්ම එක ප්‍රමාණයකින් නෙවෙයි එයාලට දැනුම ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපිටත් ඒ අත්දැකීම් තියෙනවා ඔයාලටත් ඒ අත්දැකීම් ඇති පාසල්වල ඉගෙන ගනිද්දී ගුරුවරු එක එක විදිහට අපිට විවිධ පාඩම් උගන්වනවා. ඉතින් ඒ හැම පාඩමක්ම හැම ගුරුවරයෙක්ම උගන්වන විදි සමහර විට අපිට එකපාරින් ග්‍රහණය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ගුරුවරයෙක් විදිහට ඉගැන්වීමේ ක්‍රමය නිවැරදි ආකාරයෙන් යොදා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් එහෙනම් මේ චූටි කොටස කතා කරාමත් ඔයාලට තේරෙනවා ඇති දරුවෙක්ට උගන්වන්න අපි තෝරගන්න ඉගැන්වීම් ක්‍රම ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන එක වැදගත් කියලා. එහෙනම් මේ විභාගවලටත් ගොඩක් එන එඩ්ගාඩේල්ගේ අත්දැකීම් හේතුවේ පොඩි කොටසක් තමයි අපි අද කතා කරේ. ඉතුරු වීඩියෝස් කිහිපයකින් අපි ඊළඟ කොටස් ටික කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ සෙනෙහස් නිම්නයක් YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තවත් වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්. අයිබෝවන්.